අද උදේ ඉඳලා ප්‍රවෘත්ති ගොඩක් එන්න පටන් ගත්තා. ඊයේ කොහොමටත් කොළඹ මහනගර සභාවෙන් හතර ගාති දාලා වැටුණා. අද එන්න පටන් ගත්ත ප්‍රවෘත්ති ගොඩක්. මාලිමාව පුත්තලම මහනගර සභාවේ බලය පිහිටුවයි 10:32ට ආව ප්‍රවෘත්ති. වැලිකන්ද මාලිමාව වැලිකන්ද ප්‍රාදේශ සභාවේ බලය පිහිටුවයි ඊළඟට ආවා. මාලිමාව වවුනියාව දකුණ සිංහල ප්‍රාදේශ සභාවේ බලය පිහිටුවයි. මාලිමාව කුරුණෑගල මහනගර සභාවේ බලය පිහිටුවයි. ඡන්ද ප්‍රතිඵල එකින් එක එන්න පටන් ගත්තා. පුත්තලම මහනගර සභාවේ නව නගරාධිපති ලෙස ජාතික ජනබලවේගයේ රින්සා ඩහමඩ් නිතරගෙන් තේරී පත්වෙයි එන්න පටන් ගත්ත ප්‍රවෘත්තියකින් එක. තහනම් උත්තේජක ගැහුවා වගේ කට්ටිය පැනලා දිව්වා. නැතුව මේ ඉරාන ඊශ්‍රායල් යුද්ධය ගැන කතා කරන්න දුන්නේ නැහැ කියලා නෙවෙයි. ඒ විතරක් නෙමෙයි. කුරුණෑගල මහනගර සභාවේ අභිනව නගරාධිපති ලෙස නීතිඥ ආනන්ද සහබන්දුපත්ති එන්න පටන් ගත්ත ප්‍රවෘත්ති. මාලිමාව හපුතලේ ප්‍රාදේශ සභාවෙත් බලය පිහිටුවයි. ඔය අද දවසේ අපි ඒවා. ඊයේත් අදත් 16ත් 17ත් මේ වෙනකොට තියලා තියෙනවා සභා 30ක් පිහිටුවලා තියෙනවා. ඒ 30න් 23ක් ජාතික ජනබලවේගය මාලිමාව සභා පිහිටුවලා තියෙනවා. ඉතින් තහනංජ උත්තේජක ගහලා මේක වර්ජනය කරා කියලා බොරු ප්‍රවෘත්තියක් රටට හැදුවා. ඔන්න අද නිවුස් ඇලර්ට් ගහපු 11යි ගානට නිවුස් ඇලර්ට් ගහපු හැමෝටම අපි කියනවා නිවුස් ඇලර්ට් එක ගැහුවේ ඉරාන ඊශ්‍රායල් යුද්ධ ගැන කතා කරන්න දීපු නිසා නෙවෙයි නියෝජ්‍ය කතානායකතුමනි. ඒගොල්ලන්ටත් එච්ච මේ ඉරණම නිසා ඉස්සෙල්ලා පරදුනා වෙන් වෙන්ව. දැන් එකතු වෙලා පරදිනවා. එකතු වෙලා පරදිනකොට මේක දරා ගන්න බෑ. සභාවේ ඉන්නෙත් ඇතුව දාලා දුවනවා. දවල් අපි දැක්ක ලන්ච් එක ගන්නවා. යනවනේ ඉතින් වර්ජනය කරලා ගෙදර යන්න ඉපැයි. එහෙම නැත්නම් වෝක් අවුට් එකක් කරනවා වගේ අපේ ඔය විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග විදිහට වෝක් අවුට් කරනවා වගේ එක්ක පැය දෙකක් විතර එළිය ඉඳලා ආපහු එන්න ඕන. එහෙම නෑ. ලන්ච් එක ගන්නවා.